අද අපි ලෑස්ති වෙන්නේ අංශක 60 කෝණය නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඔයාලා කෝණ මානය පාවිච්චි කරලා අපිට අංශක 60 මැනගන්න පුළුවන් වුණාට අපිට O level paper එකේ නිර්මාණ ගානෙදී අංශක 60 ඇඳ ගන්න වෙන්නේ අපිට කව කටුව පාවිච්චි කරලා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කව කටුව පාවිච්චි කරලා අංශක 60 ඇඳගන්නේ කොහොමද කියලා. එතකොට ඔයාලට දැන් අංශක 60 අඳින්න වෙන්නේ ඔයාලට දෙනවා ඉස්සලාම දැන් සාමාන්‍යයෙන් ත්‍රිකෝණයක් නිර්මාණය කරනකොට තමයි අපිට අංශක 60 පේපර් එකේ අඳින්න හම්බ වෙන්නේ. ඒකින්ද මම ඔයාලට ත්‍රිකෝණය නිර්මාණය කරන එකේ පළවෙනි පියවර විදිහට අපිට පාදයක් ඇඳ ගන්න ඕනනේ. ඉතින් මම පළවෙනි පියවරේ පාදයක් ඇඳ ගන්නවා. අපි බලමු සෙන්ටිමීටර අපි 6ක් දිග පාදයක් ඇඳිනවා. 6ක් දිග පාදයක්. එතකොට අපි නිර්මාණය කරන හැම වෙලාවකම අපි රේඛාවක් ඇඳලා ඊට පස්සේ කව කටුවට සෙන්ටිමීටර 6ක් අරගෙන තමයි මේක පාදය ලකුණු කරගන්නේ. හරි? එතකොට ඊට පස්සේ ඕන දැන් මේක 6 සෙන්ටිමීටර විච්ච පාදයක්. ඊට පස්සේ අපි අංශක 60 නිර්මාණය කරගනිද්දී අපිට කව කටුවේ නිශ්චිත දුරක් නැහැ. මේ වගේ සාමාන්‍ය පොඩි දුරක් අරගෙන අපිට දැන් හිතන්නකෝ මෙන්න මේ A ලක්ෂයේ තියලා මේ A ලක්ෂයේ තියලා අපිට අංශක 60 අඳින්න වෙන අවස්ථාවක් තියෙනවා. B ලක්ෂයේ තියලා අංශක 60 අඳින්න වෙන අවස්ථාවක් තියෙනවා. අපි මුලින් බලමු A ලක්ෂයේ අවස්ථාවක් හම්බුනොත්. අපි කරන්නේ කව කටුවට ඔයා කැමති දුරක් අරගෙන මෙහෙම ඡාපය ඇඳ ගන්නවා. හරි? අන්න දැක්කද? මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා ඔයාලට මේක මෙහෙම ආපස්සට ගන්න එපා කියලා. ඒ ආපස්සට ගන්න එපා කියන හේතුව තමයි මෙන්න මෙතන පේනවා නේද දුවේ පුතේ ඔයාලට මෙහෙම ඩබල් ඉරක් ඇඳලා තියෙනවා. ඒ වගේ ඉරක් ඇඳ වෙලාවක ඇඳිච්චාම අපිට විභාගෙට ලකුණු හම්බ නිර්මාණ වලට ලකුණු හම්බ වෙන්නේම නැත්තේ නෙමෙයි. ඒ ලකුණු අපිට අඩු වෙන්න තියෙන ඉඩ ගඩක් තියෙනවා. මම ඒක චුට්ටක් මක්කලා කරන්නම්. එතකොට අපිට මෙන්න මේ වගේ අපි අංශක 60 නිර්මාණය කරගනිද්දී ඔන්න අපි එක ඡාපයකින් මේක ඇඳලා ඉවර කරගන්න. ඊට පස්සේ කව කටුව මම වෙනස් කරේ නැහැ. කව කටුව තුළ වෙනස් කරන්නේ නැතුව මෙන්න මේ රේඛාවයි මේ ඡාපේ මෙන්න මේ කැපිච්ච තැන තියෙනවානේ. එතනින් නම් අපි මෙහිම ඡාපයක් ගැහුවම අන්න ඒ ඡාප දෙක හම්බ වෙන තැන මෙන්න මෙතනයි. මේ A කියන ලක්ෂයේ මෙන්න මේ දෙන්න යා කරාම මෙතන ඇඳෙනවා දුවේ පුතේ අංශක 60ක් විච්ච කෝණයක්. ඔයාලට ඕන කෝණමානය පාවිච්චි කරලා මෑන්ලා බලන්න පුළුවන්. ඒතකොට කව කටුවට නිශ්චිත දිගක් නැහැ. අපි කැමති දුරක් අරගෙන ඔන්න මම ඒකම B ලක්ෂය නිර්මාණය කරන බලන්න. B මේ ලක්ෂය උඩින් තිබ්බා. මේම මේ පැත්තට ඡාපයක් ඇඳලා මගේ දැන් කව කටුව චුට්ටක් මේ සවුත් වෙලා තියෙන්නේ. හරි. අපි මෙන්න මේ විදිහට B ලක්ෂයේ ඉඳලා ඡාපයක් ඇඳලා ඊට පස්සේ මෙන්න මේ ඡාපේ රේඛාවයි කැපිච්ච තැන ඉඳලා අර කව කටුවේ දුර වෙනස් කරන්නේ නැතිව මෙන්න මෙහෙම ඡාපයක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ ලක්ෂයයි B ලක්ෂයයි යා කරාම අපිට හම්බ වෙනවා මොකක්ද? අංශක 60 කෝණය. දැන් ඔන්න බලන්න මෙයාත් 60යි මෙයාත් 60යි. එහෙනම් මෙයාත් 60 වෙන්නත් ඕනේ. ඔන්න අපිට දැන් මෙතන සමපාද ත්‍රිකෝණයක් තමයි ආපහු ඇඳුනේ. හැබැයි මට ඔයාලට කියලා දෙන්න ඕනේ උනේ අංශක 60 කෝණය නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක. අපිට මේ A ලක්ෂයේ සිට හරි B ලක්ෂයේ සිට හරි කොතනදී හරි අංශක 60 නිර්මාණය කරගන්න ඕන නම් කව කටුවේ දුර කැමති දුරක් අරගෙන ඒ අපිට ඕනේ ලක්ෂයේ තියලා ඡාපයක් ඇඳලා ඊට පස්සේ රේඛාව කැපෙන තැන ඉඳන් කව කටුවේ දුර වෙනස් නොකර ඡාපයක් ඇඳනම අපිට අංශක 60 කෝණය හම්බ වෙනවා.